ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම 2025 අප්‍රේල් මාසයේ ඉඳන් රජය විසින් ලබා දෙන සියලුම ප්‍රතිපාදනවල සිදුවන වෙනස්කම් ගැන කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඊට එහා පැත්තෙන් තියෙන bell සලකුණත් ඔබලා තියාගන්න. එතකොට ඔයාට මේ වගේ නවතම තොරතුරු සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් 2025 අප්‍රේල් මාසයේදී රජය විසින් ලබා දෙන සියලුම ප්‍රතිපාදන වලට යම් යම් වෙනස් වීම් සිදු වෙනවා. ඉතින් ඒ කියන්නේ 2025 වර්ෂයේ අයවැය ඇස්සමේන්තු මගින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුල දැනට බලපවත්නා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සඳහන් වෙනවා. ඉතින් මේක සරලවම ඔයගලන්ට මම තේරෙන විදිහට ප්‍රකාශ කරොත් ජනාධිපතිතුමා 2025 අයවැය ප්‍රකාශයේදී මේ දීමනා සම්බන්ධයෙන් සිදු කරන වෙනස්කම් ගැන කතාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා. ඒ සඳහා ගැසට් එකක් නිකුත් වෙලා තියෙනවා කියලා තමයි මෙතනදී කියන්නේ. ඉතින් අපි බලමු දැන් මොනවද මේ සිද්ධ වෙලා තියෙන වෙනස් වීම් කියලා. ඉතින් ඔයාලා දන්නවා අස්වැසුම සංක්‍රාන්තික කණ්ඩායමට 2025 මාර්තු මාසයේදී අස්වැසුම කපන්නවා කියලා ප්‍රකාශ කරලා තිබ්බා. හැබැයි ඔන්න 2025 අප්‍රේල් මාසයේ වෙනකන් මේ සංක්‍රාන්තික කණ්ඩායමට මුදල් ලබා ගැනීමේ හැකියාව අනුමැතිය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ සංක්‍රාන්තික කණ්ඩායමට අප්‍රේල් මාසෙත් ඒගොල්ලන්ගේ සල්ලි ලැබෙනවා. ඉතින් ඊට පස්සේ තමයි සංක්‍රාන්තික කණ්ඩායමේ මුදල් අහිමිවීම වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ දන්නවා වකුගඩු ආධාර මුදල් ඒ වගේම ආබාධිත තැනැත්තන් සඳහා ලබා දෙන ආධාර මුදල රුපියල් 7500ක තිබ්බේ. ඉතින් මේක රුපියල් 7500 ඉඳන් රුපියල් 10000 දක්වා ඉහළ නංවලා තියෙනවා. ඉතින් අප්‍රේල් මාසයේ ඉඳන් මේ සල්ලි වැඩිවීම වළංගු වෙනවා. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ ඉඳන් වැඩි වූ මුදලම අරගන්න පුළුවන්කම තියෙනවා ආබාධිත දීමනාව සහ වකුගඩු දීමනාව. ඒ විතරක් නෙමෙයි වැඩිහිටියන් සඳහා ලබා දුන්නේ රුපියල් 3000ක වැඩිහිටි ආධාර මුදලක්. ඉතින් මේ ආධාර මුදල රුපියල් 3000 ඉඳන් වැඩි කරලා තියෙනවා රුපියල් 5000ක් වෙනකන්. ඉතින් අප්‍රේල් මාසයේදී මේ මුදලත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට වැඩි වූ මුදල් සහ සංක්‍රාන්තික කණ්ඩායමේ මුදල් අහිමි කිරීම අප්‍රේල් මාසයේ ඉඳන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට ඔයගලන්ට අප්‍රේල් මාසයේ ඉඳන් මේ දීමනා වෙනස් වීම වළංගු වෙනවා. ඉතින් ඔන්න ඔය සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි මම අද වීඩියෝ එක අරගෙන ආවේ. මම හිතනවා දැන් ඔයගලන්ට මේ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මතක් කරනවා වීඩියෝ එක බලන ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ දීමනා සම්බන්ධයෙන් පහලින් comment කරන්න. ඒ ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්.